හිරුගේ රශ්මියෙන් තොර හරිතලුවක් නොමැත. එහෙත් හිරු විසින් දායාද කොට දුන් හරිතලුව හිරු විසින්ම විනාශ කොට ඇත. මිහිතලය ඉරිතලා යන සැඩතාපය තුරුලතා ලියගොමු දිරාගය ඇටසැකිලි බවට පත් කරවමින් මිනිසා විසින් ස්වභාව ධර්මයක් කෙලසීමටගත් උත්සාහයන් පිටු දැක ඇත. දිය බිඳක් ඉතිරි නොකිරීමට තරම් වරක හිරු උරණ විය. අඟුඩපොළ පෑලැස්ස ප්‍රදේශය තවමත් දරිද්‍රතාවයේ උණුසුම භුක්ති විඳින ප්‍රදේශයකි. රැකියා වියුක්තිය නිවාස හා ඉඩම් හිඟය විසින් මූලික මිනිස් අවශ්‍යතාවයන් ගිලගෙන ඇත. කෘෂිකාර්මික ජීවන රටාවකට හුරු පුරුදු වී ඇති ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය වී ගොවිතැනයි. උඩවලව ව්‍යාපාරයෙන් ලැබෙන ජලයෙන් වගා කළ හැක්කේ එක් යායක් පමණි. ලුණුගම්භීර ව්‍යාපෘතියෙන් ලැබෙන ජලය අනිත් යාය වගා කිරීමට ප්‍රමාණවත් නොවේ. අහස්දිය රැස්කර තබාගත හැකි වැව් විශාල සංඛ්‍යාවක් වියලී ගොස් ඇත. මෝසම් කාලයට වැටෙන වර්ෂාව අපතේ ගලා යාම වැළැක්වීමට නම් මෙම වැව් පතුල හාරා ගැඹුරු කොට වැව් කන්දි සකස් කිරීම අනිවාර්යෙන් කළ යුත්තක්. ගම්‍ය විහාරයේ බෝපත් සිපගෙන ආ සුළඟින් සැනසෙන ගොවීන් මෙවන් තීරණයකට එළඹුණහ. මාතෘණිරන්නේ අපේ දෙබොක්කායකමේ වැව් කීපයක් තියෙනවා. ඒ වැව් කීපය නොයෙක් හේතුන් නිසා ගොඩ වෙලා තියෙනවා. එම නිසා දැන් අපිට රජයේ යන්ත්‍රෝපකරණ නොලැබුණත් විශාල යන්ත්‍රෝපකරණ නොලැබුණත් මේ දෙබොක්කාව ගමේ ඉන්න තරුණ මහත්වරුන්ට මහත්මීන්ට පුළුවන් තමන්ගේ මහන්සියෙන් ඒ වැව් හාරා ගැනීමට. එම නිසා හැබැයි නිකන් කරන්න පුළුවන් කමක් නැහැ, දුප්පත් අය ඉන්නේ. ඒක නිසා මේ දුප්පත් ගොවීන්ට යම්කිසි මුදලක් රජයෙන් ජීවත් වීමට මාසික රටපත් ගෙවනවා නම් අපිට පුළුවන් මේ තරුණයන්ට රජයෙන් යම්කිසි මාසික වේතනයක් ගෙවනවා නම් මේ වැව් ටික හාර ගන්න පුළුවනි. මිනිස් ශ්‍රමයට ප්‍රමුඛ ස්ථානයක් දීම ගතට මෙන්ම සිතටද නිරෝගීකම ළඟා කර දෙන්නකි. එය පසුපසට ගමන් කිරීමක් නොව ගොවි ආර්ථිකයට සමාන්තර වීමකි. ඉන්ධන මිල ගණන් අහස උසට නැග තිබියදී පරිසරය පවා දූෂණයට ලක් කරමින් යාන්ත්‍රික මෙවලම් පාවිච්චි කරනවාට වැඩි යහපතක් නගුලට හා හරක් බානට කළ හැකි බව ගොවියාට ඒත්තු ගැන්වීමේ වැඩපිළිවෙලක් අවශ්‍යය. එදා හෙළ රජදරුවන් කුඹරට බැස වප්මඟුල් පැවැත්වූසේ මෙදා ජනනායක කාර්කාදීහු පවා කුඹරට බැස නගුල වියගස සහ හරක් බාන පෙර දවසක පෙරදිග ධාන්‍යාගාරයේ මුර දේවතාවන් වූ බව ගොවියාට පසක් කර දුන්නේය. කෙසෙල් වගාව ප්‍රදේශයේ සාරවත් වගාවක්. අතිපොළ නිතර කෙසෙල් කැන් වලින් පිරී යෑම සුලභ දර්ශනයකි. අවුරුදු දැන් 7ක් 8ක් තිස්සේ තමයි කෙසෙල් වගාවට යොමු වුනේ. අපේ පොළොවේ හැම දෙයක්ම වැවෙනවා. අපි ඉල්ලා හිටිනවා මේ ප්‍රදේශයේ මේ පළතුරු වර්ග එකතු කරලා මොනම හේතුවක් හරි කර්මාන්ත ශාලාවක් ඇති කළොත් නම් මීට වැඩිය හොඳ තත්යකට ජීවත් වෙන්න පුළුවන් වෙයි කියලා. හේන් වගාව බොහෝ තැන්වල කළද ක්‍රමානුකූල බවක් එතරම් පෙනෙන්නට නොමැත. බොහෝ හේන් ගොවියන්ට කෘෂි රසායනික පාවිච්චිය ගැන පවා ඇත්තේ අල්ප දැනුමකි. මේ නිසාම ලබන ආදායම එතරම් සරු නොවේ. වැසි කාලයට හේන් ගොවිතැන තරමක් සාර්ථකව කළද අවුරුද්දේ වැඩි කාලයක් වන ඉඩෝර සමයේදී හේන් ගොවියා අසරණ වේ. ජලය ලබා ගැනීමට මෙවැනි ලින් කපාගත්තද එතරම් ප්‍රයෝජනයක් අත් නොවේ. මෙසේ ඊටම සුළු පරිමාණයෙන් නිවසේ සිට කළ කර්මාන්තය විකුණා ගැනීමට දෙයන්නේ ගමේ සතිපොළටයි. මෙයින් ඔවුන් ලබන්නේ සතියේ ජීවත් වීමටත් බැරි සුළු ආදායමක්. නමුත් පොළ බදු හිමියාට කෙසේ හෝ ගාස්තු ගෙවිය යුතුය.
ප්‍රාදේශීය සභාවෙන් පාලනය නොකර පුජ්‍යලයකට බද්දර දීමේ විපාකයක මෙය. ප්‍රාදේශීය සභාවෙන් සාධාරණ ගාස්තුවක් ගොවීන්ගෙන් අය කරන්නේ නම් එය අසරණ ගොවීන්ට සහනයක්. ජනතාවගේ එදිනෙදා ගමනාගමන කටයුතු සඳහා ගොඩට මඩට එකසේ ඔරොත්තු දෙන මෙම වාහනය සලසනියේ විශාල සේවයක්. නමුත් ගැස්සෙමින් පෙරළෙමින් යන මේ දුෂ්කර ගමන සදහටම කිරීමට ඔවුන් බලාපොරොත්තු නොවේ. අඟුණුකොළ පෑලස්ස කෘෂිකර්ම පරීක්ෂණ මධ්‍යස්ථානයයි. දිවුල් දොඩම් බද්ධ කිරීම අඟුණුකොළ පෑලස්ස කෘෂි පරීක්ෂණ ආයතනය මගින් ගොවීන්ට හඳුන්වා දී ඇති අලුත් ක්‍රමයකි. ප්‍රදේශයේ දේශගුණය අනුව හොඳින් වැවෙන දිවුල් පැලයට දොඩම් අංකුරයක් මෙසේ බද්ධ කොට දිවුල් ගස් කපා හැරීමෙන් දොඩම් ගස සාරවත්ව වැවේ. මේ ක්‍රමයට දොඩම් වැනි උසස් පළතුරක් වගා කිරීමට හැකියාව ඇතිවීම ගොවියාගේ වාසනාවකි. මෙම ක්‍රමය ප්‍රදේශයේ ප්‍රචලිත කිරීමට මේ වනතුරු සාර්ථක පියවරගත් බවක් නොපෙනේ. මේ රටකජු දැනට වෙළඳපොලේ භාවිතා වන රටකජු වලට වඩා 5 ගුණයක් තරම් විශාලය. අවුරුද්දේ වැසි කාලය ඉතා සීමිතයි. එම කාලයට පමණක් වගා කළ හැකි මෙවැනි භෝග ගැන ගොවීන්ගේ උනන්දුව ඇති කරවීම කෘෂිකර්ම ව්‍යාප්තියන්සේ වගකීමයි. වේවැල් භාණ්ඩ නිෂ්පාදනය ගැන මේ පිරිසට අදාළ රාජ්‍යාංශ මගින් පුහුණුවක් ලබා දීම වැදගත්. නමුත් පුහුණුව ලැබූ පිරිසට අවශ්‍ය වේවැල් ලබා ගැනීම ප්‍රශ්නයක්. ඔවුන්ට වේවැල් සොයා බොහෝ දුර යාමට සිදු වී ඇත. මෙවැනි භාණ්ඩවලට නගරයේ හොඳ වෙළඳපොළක් ලබා ගැනීමට අසීරු නැත. අත්‍යවශ්‍ය ප්‍රධාන අංශය වූ වේවැල් වගා ඉඩම් ලබා දීම අනිවාර්යයෙන්ම කළ යුත්තක්. මෙම වෘත්තීය කරන කාර්මිකයින්ට වෙනම වේවැල් ගම්මානයක් පිහිටුවහොත් ඔවුන්ගේ අනාගතයට එය මහඟු සිතක් වනු ඇත. අපතේ යන ගොම භාවිතයෙන් ජීව වායු නිෂ්පාදනය කර එමගින් මුළුතැන්ගේ එවුම් පෙහුම් සඳහා තාපය ලබා ගැනීම වාසිදායක ක්‍රමයක්. මෙම ක්‍රමයේදී ගොම ජලයේ තියකොට පොළොව යට ඇති භාජනයකට යවා එමගින් පිටවන ජීව වායුව ලබාගෙන ප්‍රයෝජනීය ගැනීම නිසා දර වෙනුවෙන් කරන වියදම කපා හැරිය හැකිය. පොල්ලතු විවීම, ඉරටු සුද්ධ කිරීම විශාල ආදායමක් නොලැබුවද අපතේ යන සම්පතක් ප්‍රයෝජනයට ගැනීමක්. මෙම ඉරටු ඉදල් සෑදීම සඳහා භාවිතා වේ. ඉදල් සෑදීම ඒවාට වෙළඳපොළක් සොයා දීම වැනි වැඩපිළිවෙලක් ඇතනම් මේ අසරණ දැරියන්ගේ අනාගතය වෙනුවෙන් කිසියම් සේවයක් කළ හැකි නේද? ගව සම්පත හම්බන්තොට දිස්ත්‍රික්කයේ පුරා වේදී ගිය එකක්. නමුත් ගවයාගෙන් ගත හැකි ප්‍රයෝජන ගැනීමත් ගවයා සේම අයාලේ ගොස් ඇත. ගවයන් සඳහා ආහාර නොමැතිවීම ගවයන් අයාලේ යැවීමට හේතුවක්. නමුත් ඊටම යෝග්‍ය ආහාරයක් වන පිදුරු විනාශ නොකොට ගවයාට කෑමට දීම ගැන ගොවියන් උනන්දු විය යුතුය. රුහුණට ආවේනික මීකිරි රසවත් මෙන්ම මිහිරි ආහාරයක්. මීකිරි නිෂ්පාදනය මේ ප්‍රදේශයේ ප්‍රධාන ජීවනෝපායක්. අනවශ්‍ය ලෙස ගවපට්ටි බෝවීමත් කරදරයක්. වැඩියෙන් කිරි ලබා දෙන දෙනුන් ගැන උනන්දු වීම ඊටමත් කාලෝචිතයි. සතුන් සඳහා අක්කර 500ක තනබිමක් වෙන් කර දීමට මහවැලි අධිකාරිය දැනටමත් කටයුතු යොදාගෙන යාම ප්‍රදේශයේ සත්ත්ව පාලනයට හොඳ කලක් උදා වීම පිළිබඳ පෙරනිමිත්තකි. මීමැසි පාලනයද අමතර ආදායම් මාර්ගයක් ලබාගත හැකි කර්මාන්තයකි. ස්වභාව ධර්මයේ අසිරියෙන් ප්‍රදේශයේ තුරුලතා විසින් පුබුදු වන මලින් ලැබෙන මදු පවා මිනිසාගේ ප්‍රයෝජනයට යොදාගත හැකි සම්පතකි. වෙළඳ පොලේ මීපැණි බෝතලයක මිල ඉතාමත් ඉහළයි. බත ප්‍රධාන ආහාරයක් වන රටක සහල් මෝල්ද බහුල වීම පුදුමයට කාරණයක් නොවේ. විශේෂයෙන් රතු කැකුළු බතට ප්‍රිය කරන දකුණේ නිවුඩු හාලෙන් ඉවත් වන රතු නිවුඩ්ඩ අපතේ හැරීම පාඩුවක්. ඉවත් වන නිවුඩ්ඩ සත්ව ආහාරයක් වශයෙන් ප්‍රයෝජනයට ගත හැකිය. මේ කර්මාන්තයක් වශයෙන් කිරීමට ඇති ඉඩකඩ පිළිබඳව
ප්‍රදේශයේ උද්‍යෝගිමත් තරුණයන් දිරිගැන්වීම කාලෝචිතය. මේ තරුණයා වහල සෙවිලි කරන ඇස්බෙස්ටෝස් නිෂ්පාදනය කරන්නෙක්. අඟුණකොළ පෑලැස්සට මහා පරිමාණ ඇස්බෙස්ටෝස් කම්මලක් පිහිටුවීම පිළිබඳ සිහිනය දැන්ම සැබෑ වෙයිද? ප්‍රදේශීය නිවෙස් ඉදිකිරීමේ කටයුතු සඳහා දුර බැහැරින් ඇස්බෙස්ටෝස් ගෙන ඒම අධික වියදම් සහිතය. මෙවන් කර්මාන්ත සාමාන්‍ය පරිමාණයෙන්වත් තව කීපයක් කළොත් ප්‍රදේශීය අවශ්‍යතාවයන් සපුරාලීමක් පමණක් නොව රැකියා අවස්ථාවන් ඇති කිරීමේ මාවතක්ද වන්නේය. අඟුණකොළ පෑලැස්ස ප්‍රදේශයේ ගුරුවල විදුහලයි. ප්‍රදේශයේ අනාගතයේ රඳා පවතින්නේ මේ ළමා පුරවැසියන් මතයි. නමුත් ඔවුන්ගේ අධ්‍යාපනය අද මේ සිඟිත්තන් හෙට මේ ප්‍රදේශයේ වගකිව යුතු පුරවැසියන් වනු ඇත. ප්‍රදේශයේ මෙන්ම රටක වටිනාම සම්පත මෙයයි. ඒත් සිත් සතන් හික්මවා ශිල්පඥානය ලබා දීමට තරම් පහසුකම් මොවුන් භුක්ති නොවිදී. මේ විද්‍යාගාරය මෙසේ අල්මාරියට පමණක් සීමා වී ඇත. මේ පුස්තකාලයත් අල්මාරියක් තුළට වී කාවන්ට කඩදාසි කෑමේ දැනුම ලබා දෙයි. කිසිවකු මෙයින් ප්‍රයෝජනයක් ගන්නා බවක් නොපෙනේ. කොතරම් විශාල සම්පත් ප්‍රමාණයක් අපට යන්නේද? රටක් හොබවන ජාතියක් හොබවන ප්‍රදේශයක් ප්‍රබහමත් කරන වටිනාම ජාතික සම්පත ආරක්ෂා කිරීම දියුණු කිරීම කාගේත් යුතුයකමකි. අනාගතයේ ප්‍රදේශයේ වගකීම දැරීමට නායකත්වය ගැනීමට පුරුදු වන දරුවන් ඊටම වටිනා සම්පතයි. මූලික අධ්‍යාපනයෙන් ළමා සිත් ක්‍රමානුකූලව හැඩගැස්විය යුතුය. එසේ නොවේ නම් මහා වෘක්ෂයක් වීමට තිබූ කුඩා අංකුරයක් තලා දැමීමකි. මේ එදා ලෙනාඩ් වුල්ෆ් බැද්දේගම නවකතාවට පාදක කොටගත් සූර්යවැව ප්‍රදේශයේ පිහිටි ගම්මානයයි. වියලි දුෂ්කර ප්‍රදේශයක් වූ සූර්යවැව ඉඩෝරයට පදරලක් මෙන් වේලී ගියද මෝසන් වැස්සත් සමග නව දැලිහෙන් වල මුං කව්පී බහුලව වගා කෙරේ. දිස්ත්‍රික්කයේ වෙනත් පළාත් මෙන් මෙහිද මුරුංගා හා වෙනත් භෝග වර්ග වාරයටද මිලක් නැති අවලංගු දෑ බවට පත්වීම අවාසනාවකි. පසුගිය වැසි කාලය සූර්යවැව ප්‍රදේශයේ දැඩි නියඟය නැති කරමින් කඩා වැටුණ මහවැසි නිසා මව්වාර ගඟ රකුසු වෙස් ගත්තාසේය. මෙවන් ජලධාරා අපතේ යනුදී ජනතාවගේ ජීවනෝපාය නගා සිටුවීමේ උදාර කර්තව්‍යයට යෙදවීම එදා මහ පෙරකුම්බා රජතුමා දුන් මහඟු අවවාදයට අප ගරු කළා වැන්න. රුහුණේ අඟුණකොළ පෑලැස්ස සූර්යවැව ප්‍රදේශ 10 විසින් පීඩාවට පත්ව අසරණව වැතිරුණද ගොවියන් විසින් බලාපොරොත්තු වන අරුණාලෝකයේ විසින් මතු යම් දිනක මුළු ප්‍රදේශයේම ඒකාලෝක කරනු නියතය. අඟුණකොළ පෑලැස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සම්පත් හා තොරතුරු ඇතුළත් පොත් පිංචක් ඔබ උපදිසාපති කාර්යාලයෙන් ලබාගත හැක. ඔබට අවශ්‍ය තොරතුරු මේ පොත් පිංචේ අඩංගු වී ඇත.